අයිබෝන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් YouTube channel එකට. ඉතින් ඕගොල්ලෝ දන්න විදියට අපි අලුතෙන් පටන් ගත්ත YouTube channel එකේ content වල quality එක වැඩි කරගන්න අපි අලුතෙන් drone එකක් ගත්තා. අන්න ඒ drone එක අපි බලමු අද මොකක්ද කියලා ඒක unbox කරලා. මේක තමයි අපි ගත්තු ඩ්‍රෝන් එක. මේක DJI කියන බ්‍රෑන්ඩ් එකෙන් Mini 4 Pro කියන ඩ්‍රෝන් එක තමයි අපි ගත්තේ. ඉතින් මේක අපි ගත්තේ කොම්බෝ පැක් එකක්. කොම්බෝ පැක් එකට එනවා RC2 රිමෝට් එකයි, ඊගාවට බැටරිස් 3ක්, charging dock එකක්, ඒ වගේ items කීපයක් තියෙනවා. ඔයගොල්ලන්ට review එක යන අතරතුරදී බලා ගන්න පුළුවන් මොනවද පැක් එකේ තියෙන්නේ කියලා. ඉතින් අපි ඕපන් කරලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හොඳයි, මේ විදිහට අපි බොක්ස් එකේ තිබුණු ටික අයිටම් ටික වෙන වෙනම එළියට ගත්තා. මුලින්ම බලමු කැටලොග් එක. කැටලොග් එකේ තියෙනවා තොරතුරු කිහිපයක්, ඉන්ෆර්මේෂන්, මේ ලීෆ්ලට් වගේක් තියෙන්නේ, සේෆ්ටි ගයිඩන්ස්, ඊගාවට DJI ෆෝරම් එකට කොහොමද අපි සම්බන්ධ වෙන්නේ කියන එක තියෙනවා. ඔය උඩින්ම තියෙන නිල් පාට එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා. ඩ්‍රෝන් එකේ ඉන්ෆර්මේෂන් ටික තියෙනවා. ඊළඟට safe flight safety rules තියෙනවා. වගේ වැදගත් වෙන ටිකක් තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම DJI වෙබ්සයිට් එකේ තියෙන ඔයගලන්ට බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ටික කියවලා ඔයගලන්ට තොරතුරු දැනගන්නත් පුළුවන් අවශ්‍ය කෙනෙකුට. මේක ස්ටිකර් එක. හරි. මේකෙත් අපිට තියෙන්නේ charging cables ටික තියෙනවා. C port, USB to C port, ඊගාවට මේ තියෙන USB to C port එක අපිට charge කරගන්න අවශ්‍ය නම් charging dock එකට ගොඩක් වෙලාවට ඔක අවශ්‍ය වෙන්නේ. ඊගාවට මේ තියෙන extra propeller set 3ක් එනවා. ඊගාවට මේක C port දෙකක්. දෙපැත්තෙම තියෙන C port cable එක. මේ තියෙන අනිත් extra propellers. මේක screw driver එක. propellers high කරගන්න අවශ්‍ය වෙන screw driver එක. හරි, ඊළඟට අපි බලමු බැටරිස්. මෙතන charging dock එකයි බැටරිස් දෙකක් තියෙනවා. තව එක බැටරි එකක් ඩ්‍රෝන් එකට ඇටච් වෙලා තියෙන්නේ. මේ බැටරිස් වල මේගොල්ලන්ගේ ගයිඩ්ලයින්ස් වල දීලා තියෙනවා 34 minutes විනාඩි 34ක් ෆ්ලයින් ටයිම් එක තියෙනවා කියලා. එතකොට ආසන්න වශයෙන් බැටරිස් තුනට
පැයකමාරක් වගේ පුළුවන්. ලයිට් වෙයිට් බැටරිස් අල්ට්‍රා රයිට් කියලා මෙතන ගහලා තියෙනවා ඔයගලන්ට පේනවා. ඊගාවට මේ charging dock එකේ තියෙනවා input එක දෙන්න පුළුවන් C type එකයි USB output එකක් දෙන්න පුළුවන්. watt 30ක් වෙනකන් capacity එක ගන්න පුළුවන් මේකට. watt ගන්න වැඩි වෙන charger එකේ charging speed එක වැඩි වෙනවා. හොඳයි ඊළඟට අපි බලමු මේ RC2 කියන remote එක. මේක තමයි මේකට එන remote එක මේ pack එකේ. මේකේ external antenna දෙකකුයි internal built-in antenna දෙකකුත් තියෙනවා. ඊගාවට මේක maximum open area එක නම් කිලෝමීටර් 20ක් transmit කරන්න පුළුවන්. මේක තමයි ඒක. ඊළඟට ඔය හුරු බූටි ග්‍රෑම් 420ක් බරයි. 32GB internal storage එකක් තියෙනවා. අඟල් 5මාරක display එකක් තියෙනවා. පිටිපස්සේ තියෙනවා C2 C1 කියලා බටන් දෙකක්. C1 C2 කියන බටන් දෙක අපිට අවශ්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් කර ගන්න පුළුවන්. ඒක ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන් වල තියෙනවා. ඇන්ටනා දෙක මේ විදිහට අප් කර ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක මම කලින් කිව්වා වගේ අඟල් 5මාරයි. on off බටන් එක තියෙනවා. ඊළඟට ලෑන්ඩින් බටන් එක තියෙනවා. මැද තියෙනවා පෝස් කරන්න. ඊළඟට මේකේ මොඩල් මෝඩ් තුනක් තියෙනවා. සිනමැටික්, ස්පෝර්ට්ස් සහ නෝමල් කියලා. හොඳයි ඊගාවට අපි යන ඩ්‍රෝන් එකට. මේක තමයි වැදගත්ම අංගය. ග්‍රෑම් 249ක් බරයි බැටරි එකත් එක්කම. මේකේ තියෙනවා සෙන්සර්ස් 8ක්. ඔබ්ස්ටැකල් සෙන්සර්ස්. ඒ කියන්නේ අපිට ගොඩක් මේක ප්‍රයෝජනවත් වෙන්නේ මේ බාධක තියෙන පරිසරයක ගස් කොළන් බිල්ඩින් මොනවා වගේ ඒ වගේ තියෙනවා නම් මේ සෙන්සර්ස් වලින් එයා ට්‍රැක් කරලා ඒ බාධක වලින් ඉවත් වෙලා ෆ්ලයි කරන්න ඒක උපකාරී වෙනවා. ඊගාවට මේකේ 4K වීඩියෝ රෙකෝඩින් තියෙනවා 60 frames per second. ඊළඟට 48 මෙගාපික්සල් කැමරාවක්. ඔය ටික තියෙනවා. ඕවා තමයි ඊළඟට ඇක්ටිව් ට්‍රැක්. ඒ කියන්නේ අපි මේක ට්‍රැක් කරන්න දුන්නොත් උදාහරණයක් විදිහට දුවන කෙනෙක් බයිසිකලයක් වගේ දෙයක් මෙයාට ඒක ෆලෝ කරලා ට්‍රැක් කරන්න පුළුවන්. ඒ ඇක්ටිව් ට්‍රැක් එක තියෙනවා අංශක 360ක්ම මෙයාට ට්‍රැක් කරන්න පුළුවන්. ඊගාවට තව මේකේ කියන්න තියෙන්නේ lost වුණොත් සිග්නල් බැරි වෙලාවක්වත් එක්කෝ රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි බහලා ඕෆ් වුණා කියලා හිතුවොත් මෙයාට පුළුවන් එයාගේ අපි ටේක් ඔෆ් පොයින්ට් එකට ආපහු එන්න. ඒ හැකියාව මේකට තියෙනවා. විවෘත ප්‍රදේශයක නම් මෙයාට ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් සිග්නල් කිලෝමීටර් 20ක් දක්වා. ඒක වෙනස් වෙනවා පරිසර තත්ත්වත් අනුව. නමුත් මේක ලයිට් වෙයිට්. ඉතින් මේක අර ගොඩක් වෙලාවට මේ නීතිමය බාධා වලින් ගොඩක් අඩුයි. දැන් UK වගේ රටක නම් ග්‍රෑම් 249ට අපි මේක ෆ්ලයි කරන්න අවසර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂ ස්ථානවල ඇරෙන්න. සාමාන්‍යයෙන් බිල්ඩින්ග්ස් සහ මිනිස්සුන්ගෙන් මීටර් 50ක් විතර ඈතින් මේක ෆ්ලයි කරන්න පුළුවන් කිසිදු අවසරයක් ගන්න නැතුව. අර ඒගොල්ලෝ නම් කරලා තියෙන සාමාන්‍ය හාබර් එකක වගේ ඒ වගේ පැතිවල නැතුව සාමාන්‍ය දහස් ප්‍රදේශවල ෆ්ලයි කරන්න මේ ඩ්‍රෝන් එකට අවසර ගන්න ඕනේ නැහැ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වයම විශේෂ වාසිය. ඒ ග්‍රෑම් 250ට අඩු නිසා. ඕවා තමයි ඉතින් ගොඩක් වාසි මේ තියෙන ලෑන්ඩින් ටේක් ඔෆ් පෑඩ් එක. මේක අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. මේක නැතත් ඊසි හැන්ඩ්ලින් කරන්න පුළුවන් මේ ඩ්‍රෝන් එක. ඒ තරමට මේක ලේසි පහසුයි. ඊගාවට අපිට මේත් එක්කම ඇවිල්ලා තියෙනවා 256GB මයික්‍රොචිප් එකක්. මේක හයි ස්පීඩ් රෙකෝඩින් වලට මේක කම්ෆර්ටබල් මේ DJI Mini Pro කියන එකට. මේක තියෙන්නේ අපේ රිමෝට් එකට තියෙන ස්ට්‍රැප් එක ආරක්ෂාවට. මේ ස්ට්‍රැප් එක දාලා අපිට රිමෝට් එක එල්ල ගන්න පුළුවන් බෙල්ලේ. අපි ෂූට් කරනකොට මේක ප්‍රයෝජනවත්. මොකද රිමෝට් එකේ ආරක්ෂාවට. රිමෝට් එක වටිනවා. ඒක රීප්ලේස් කරන්න ගියොත් ඒ තනත් සෑහෙන ගාණක් යනවා. ඒ නිසා ගොඩක් හොඳයි දාගෙන තියෙනවා මේ. ජොයිස්ටික් දෙකේ කව එක. මොකද වහින වෙලාවක වගේ මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ජොයිස්ටික් දෙක ආරක්ෂා කරගන්න මේක දාගත්තොත් ප්‍රොටෙක්ටිව් කව එකක් මේ ජොයිස්ටික් වලට. ඊගාවට තියෙන්නේ SD card ස්ටෝරේජ් කේස් එක.
මේක අපිට මේ SD කාඩ් ආරක්ෂාවට දාගෙන යන්න පුළුවන්. නිකන් බෑග් එකකින් නිකන් දාගෙන යනවට වඩා පහසුයි, ආරක්ෂිතයි. මේක SD කාඩ් එක දාගෙන යන්න පුළුවන්. යාවට මේකේ තියෙනවා ෆිල්ටර්ස්. මිනි ප්‍රෝ එකට හරියන ෆිල්ටර්ස්. තමන්ට අවශ්‍ය විදිහට ඉතින් මේ කොම්බෝ පැක් එකත් එක්ක එන්නේ මේ ෆිල්ටර්ස්. ඩ්‍රෝන් එක ෂූට් කරන වෙලාවට මේ ෆිල්ටර්ස් වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන් තමන්ට අවශ්‍ය විදිහට පරිසරයේ තත්ත්ව අනුව. මේක තමයි මේ පැක් එකත් එක්ක එන බොක්ස් එක. මේක අපි මේ බලපු හැම අයිටම් එකකටම ස්පේස් එකක් තියෙනවා ආරක්ෂිතව එහෙට මෙහෙට ගෙනියන්න ගබඩා කරලා තියාගන්න මේ බොක්ස් එකේ වහල් වෙනවා. බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක දිගටම රැඳිලා හිටියට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ අලුත් ඩ්‍රෝන් එක අන්බොක්සිං කරේ. ඉතින් මේ ඩ්‍රෝන් එකකින් ගන්න ෆුටේජ් එක අපි ඉස්සරහට අලුත් වැඩ කීපයකින් ඔයගොල්ලොත් එක්ක එනවා. ඉතින් ඒවා දිගටම නරඹන්න නම් subscribe කරන්න අපේ channel එක. ඒත් එක්කම bell button එක click කරලා අපේ notification ගන්න පුළුවන්. ඉතින් දිගටම රැඳිලා ඉන්න ඔයගලන්ගේ අදහස් අපිට ගොඩක් වටිනවා. ඒ අදහස් අපිට comment section එකේ දාන්න පුළුවන්. ඒත් එක්කම මේක share කරලා අනිත් අයටත් මේ අපේ channel එකේ එකතු වෙන්න ආරාධනා කරන්න. ඉතින් ගොඩක්ම ස්තුතියි. ඩ්‍රෝන් එක අපි ආවද ලොකු ග්‍රවුන්ඩ් එකට පළවෙනි ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක ගන්න අපි දැන් ඊ ඔක්කොම ෆුල් charge කරලා ඉවරලා දැන් අද ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ වැඩේට කරන්න.